GS25 එකෙන් අද මම අලුත් දේවල් දෙකක් try කරා. මම මේ convenience store එකට ගියේ ගොඩාක් රෑ වෙලා. අවුලක් නෑ මේවා සාමාන්‍යයෙන් පැය 24ම open. පේනවනේ මගේ හැටි. මේ බලන්න මේ කපිබරාස්ලගේ cute කම. චොක්ලට් ගන්නවද අයිස්ක්‍රීම් ගන්නවද කියලා හිත ඉඳලා අන්තිමට මෙන්න මේක තමයි මං අරගත්තේ. මේක කොරියන් වෝන් 900ක් වුණා. බලන්නකෝ මේගොල්ලන්ට දෙන චිප්ස් තෝගේ. අනික ඒ වගේ පැකේජින් මාරව ලස්සනයි. හිතලා මාතලා මෙන්න මේක අරගෙන ඒකත් ඕනේ නැහැ කියලා මෙන්න මේක තමයි අන්තිමට අරගන්න. අපි මේ දෙකට බිල් කරලා කොහොමද රැසි කියලා බලමු. මේ දෙකටම මට ගියේ කොරියන් වොන් 2700යි. ඔව් මම දන්නවා මේක ඕපන් කරන්නේ මේ විදිහට නෙවෙයි. හැබැයි ඉතින් මට කලබලේනේ. මේක මැංගෝ වලින් තියෙන ජෙලි එකක්. මෙන්න මේ විදිහ තමයි ඇතුළේ තිබ්බේ. ඒක ඇත්තටම පට්ට රසයි. මට 10 out of 10 දෙන්න පුළුවන්. මේ තියෙන්නේ මම ගොඩක් සැර ඇති කියලා හිතාගෙන ගත්තු. හැබැයි සැර කියලා අංශු මාත්‍රයක්වත් නැති චීටෝස් එක. ඒකේ සුවඳෙන්ම නම් මම දැනගත්තේ ඒක සැර නෑ කියලා. හැබැයි ඒක රසයි. සැර වුණා නම් තවත් පට් මේක සැර වගේ පෙන්නලා මාව රවට්ටපු හින්දා මම මේකට 10න් 7ක් දෙනවා. එහෙනම් අද රොච්චරයි. බයි බයි.